හෙලෝ කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් අද මම ග්‍රොසරි shopping වීඩියෝ එකක් අරගෙන ආවා. ඇත්තටම මම shopping කරපු විදිහ නම් මම වීඩියෝ කරේ නැහැ. මොකද ඒ කඩේ ගොඩක් සෙනග හිටියා. ඒ නිසා මම ගෙදර ගෙනල්ලා බඩු ටික පෙන්නන්න කියලා හිතුවා. මගේ හස්බන්ඩ්ට සැලරි හම්බෙන්නේ මාසෙකට දෙපාරක්. ඉතින් ඒ හින්දා මම දවස් 15කට සැරයක් තමයි shopping කරන්න යන්නේ. මම මාසෙකට මේ නිසා බඩු ගේන්නේ. දවස් 15කට සැරයක් තමයි මම shopping කරන්න යන්නේ. ඒ වගේම මේකේ මේ හාල් නැහැ. මොකද හාල් එක ඊයේ ඉවර වෙලා තිබිච්ච නිසා මම ඊයේ ක්ලාස් එකටලා එන ගමන් පුතාගේ හාල් එකකුත් අරන් ආවා. ඉස්ලාම් පෙන්නන්නම් පොල් තෙල් එක මෙතන මිලිලීටර් 666ක් තියෙනවා. ඒක රුපියල් 699ක් වුණා. ඊළඟට තියෙන්නේ සීනි කිලෝ එකක් මං ගත්තා 235යි. කලින් ගෙනාපුවත් ඉතුරු තියෙනවා. ඒත් මං කිලෝ එකක් ගත්තා. මෙතන තියෙන්නේ පාන් පිටි. පාන් පිටි කිලෝ එකට 169ක් ගියා. ඒ වගේම කරල් මිරිස් වලට රුපියල් 600යි. මෙතන ග්‍රෑම් 500ක් තියෙනවා. පරිප්පු කිලෝ එකක් ගත්තා රුපියල් 256යි. ඒ වගේම කුරක්කන් ග්‍රෑම් 500ක් කුරක්කන් ඇට රුපියල් 350යි. බිත්තර 10ක් ගත්තා 360යි. සුදුලුණු ග්‍රෑම් 250ක් විතර තියෙනවා. එතන රුපියල් 84ක් ගියා. බීලුණු කිලෝ එකක් ගත්තා. එතන 196යි. මේ තියෙන මස්රූම් පැකට් එකක් ඒකට 150ක් ගියා. මේ බිස්කට් පැකට් එක ගත්තා. මේක ඩිස්කවුන්ට් එකක් තිබුණා. මේක 232ක් වුණා. මම බිස්කට් නම් නිතරම ගේන්නේ නැහැ. මේ දවස් 15කට සැරයක් බඩු ගන්නකොට තමයි ගේන්නේ. ලුණු පැකට් එකක් ගත්තා. රුපියල් 89ක් වුණා. ඒ වගේම තේ කොළ ග්‍රෑම් 50ක් ගත්තා රුපියල් 95යි. තේ වැඩිය බොන්නේ නැහැ දැන් ගෙදර. හාල් මැස්සෝ ග්‍රෑම් 250ක් රුපියල් 350යි. උම්මලකඩ ග්‍රෑම් 100ක් 280යි. ඒ වගේම ගම්බිරිස් ග්‍රෑම් 50ක් 150ක් වුණා. බණ්ඩක්ක මම හෙට උයන්න ගන්නේ බණ්ඩක්ක නිසා ගත්තා රුපියල් 98යි. කහ ග්‍රෑම් 50ට 160යි. එනසල් කරාබු නැටි මේ දෙකට රුපියල් 140ක් වුණා. ඒ වගේම මේ ඇල්ලි ආටා පිටි එක ග්‍රෑම් 400 රුපියල් 215යි. ෂැම්පූ එකක් ගත්තා ඒක රුපියල් 250ක් වුණා. ඊළඟට බේබි සබන් 6 පැක් එක මං ගත්තා ඒක 450යි. විම් ලික්විඩ් එකට රුපියල් 150ක් වුණා. ඒ වගේම මේ සබන් මේක දෙකක් තියෙනවා. ඒකට රුපියල් 170යි. චූටි පුතාට ගත්ත මේ බ්‍රෂ් එක 118ක් වුණා. මේ වොෂින් පවුඩර් එක රුපියල් 240යි කිලෝ එක. ඒකට ඩිස්කවුන්ට්. පුතාලගේ ඉවර වෙන්න ළඟ පොත් බලලා ගත්තා. ඒවටත් CR පොතට 250යි. එකෙන් 63ක් අඩු වුණා. B5 එකට 150යි. එකෙන් රුපියල් 52ක් අඩු වුණා. මේ පොඩි චොක්ලට් කෑලිත් මම 3ක් ගත්තා. මොකද මේකේ මම ගන්නේ හුඟක්ම මේකේ මේ ඊයන් කොලේ මම ගන්නවා සබන් කෑලි පිටිපස්සේ යලවන්න. එතකොට සබන් කෑල්ල දිය වෙන ප්‍රමාණය අඩුයි. ලොකු ටූත් පේස්ට් එකක් ගත්තා. ඒකට රුපියල් 313යි. ඒ වගේම බ්‍රෂ් එකකුත් ගත්තා ලොකු පුතාට ඒක රුපියල් 100යි. ඊට පස්සේ චූටි පුතාට මේ පෙන්සිල් බොක්ස් එක ගත්තා. ඒ වගේම ඒක 160යි. ඊට පස්සේ මේ පැන්සල් දෙක රුපියල් 35 ගානේ. ඊට පස්සේ මේ කතුර 115යි. ඉරේසර් එකක් ගත්තා රුපියල් 40යි. ඉතින් මේව නම් නිතරම නැති වෙනවා. මෙතන අල ග්‍රෑම් 500ක් විතර තියෙනවා. ඒකට රුපියල් 90යි. ඊළඟට මේකේ චිකන් එහෙම නෑ. චිකන් මං ගත්තා රුපියල් 1000ක. ඒක මං ෆ්‍රීසර් එකේ දැම්මා. හාල් මම ඊයේ ගෙනාවනේ. එතන 1990යි. ඉතින් ටෝටල් ප්‍රයිස් එක මේ ඔක්කොටම උනේ 10678ක්. ඒ වගේ මට ඩිස්කවුන්ට් හම්බෙලා තියෙනවා 435ක්. මේක මං කඩවල් 4කින් ගත්තේ. හාල් එක කඩේකින් ගත්තා. ඊට පස්සේ ග්‍රොසරිස් ටික ගන්නකොට මම කඩවල් 3කින් තමයි ගත්තේ. නැති ඒවා බල එහෙම ගත්තා. ඉතින් ওই විදිහට තමයි මට දවස් 15කට ඇති වෙන්න මම ගත්තේ. ඉතින් මෙතන කිරිපිටි නැහැ. මොකද මං එල කිරිනේ දැන් බොන්නේ. ඒ නිසා මට කිරිපිටි ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අනිවාර්යෙන් මම ග්‍රොසරි shopping යනවා නම් ලිස්ට් එක ලියාගෙනමයි යන්නේ. නැත්තම් මට අනවශ්‍ය දේවලුත් මං අරගෙන ඇවිල්ලා තියෙනවා ලිස්ට් එක නැතුව ගිහිල්ලා. ඒ නිසා අනිවාර්යෙන් ඒක නම් කරනවා.
ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මගේ වීඩියෝ එක ගැන? ඉතින් ඔයාලගේ අදහස කොමෙන්ට් එකක් විදිහට දාන්නකෝ. ඒ වගේම මගේ channel එක subscribe කරන්න, මගේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. එහෙනම් ආයෙත් දවසක වීඩියෝ එකකින් හමු වෙනකන් මම ගිහින් එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.